වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔන්න ඉතින් අද මම ඔයගොල්ලන්ට දිගම දිග vlog එකක් ගෙනාවා. ඉතින් ඔක්කොටම කලින් මට ඔයගොල්ලන්ට චූටි දේවල් ටිකක් පෙන්වන්න තියෙනවා. මේ තියන්නේ මට මේ මාසෙ මුලදී හම්බෙච්ච ලියුම් ටිකකුයි මට හම්බෙච්ච චූටි gift එකකුයි. ඉතින් අපි මුලින්ම මට හම්බෙච්ච ලියුම් ටික බලලා ඉමු. ඉතින් මේක මට එව්වේ කිම්හානි. මේ ඉන්නේ YouTube නිසා මට හම්බෙච්ච හොඳම හොඳ යාළුවෙක්. ඉතින් ඕගොල්ලෝ කැමති නම් මම මේවට රිප්ලයි ලෙටර්ස් යවන්නේ කොහොමද කියලා බලන්න පහලින් කමෙන්ට් එකක් දාන්න. මම එතකොට ඒකත් ඕගොල්ලන්ට vlog එකකින් ගේන්න. මේ බලන්නකෝ ලස්සනම ලස්සන දම්පාට ලියුමක්. මම ආසම පාටවල් තුනෙන් එකක් තමයි දම්පාට කියන්නේ. ඉතින් මේ තියෙන්නේ ඉසුරිනන්ගේ මට එවපු ලෙටර් එක. එතකොට මේ තියෙන්නේ නදිය මල්ලි මට එවපු ලෙටර් එක. ඉතින් ජූලි මාසෙ මුලදී මට ලැබුණ ලියුම් ටික තමයි මේ. දැන් අපි බලමු මේක ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා. ඇත්තම කියනවා නම් මම මුලින්දම දන්නවා මේක මොකද්ද තියෙන්නේ කියලා. ඉතින් මගේ චූටි පොත් එකතුවට යන තවත් අලුත් පොතක් තමයි මේ. මේ පොත නම් මං ගොඩ දවසක ඉඳන් කියවන්න ආසාවෙන් හිටියේ. ඒ වුණාට මේ වගේ පොත් හොයාගන්න ගොඩක් අමාරුයි. ඉතින් ඔයාලත් මේ පොත කියවන්න කැමති නම් ඕගොල්ලන්ට විශ්වයේ නවාතැන කියන FB page එකෙන් මේ පොත ඕඩර් කරගන්න පුළුවන්. මම මේ page එකේ link එක ඕගොල්ලන්ට comment section එකේ pin කරපු message එකක් විදිහට තියන්න. මේ බලන්නකෝ ඒ පොත හරිම ලස්සනයි. ඇත්තම කියනවා නම් මම මේ වගේ පොත් කියවන්න තමයි ගොඩක්ම ආස. ඉතින් මට හිතුණා ගිම්හානි මට එවලා තිබ්බ බුක්මාර්ක් එක මේ පොතේ බුක්මාර්ක් එක විදිහට තියාගන්න ඕනේ කියලා. ඉතින් ඕගොල්ලොත් මේ පොත කලින් කියවලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ මම ආව පාඩම් කරන්න. ඉතින් මේ තියෙන්නේ සුදු පත්තර. ඇත්තම කියනවා නම් මේව පාවිච්චි කරන්නේ බත් ඔතන්න. ඉතින් ඒ වුණාට මම නම් පාවිච්චි කරන්නේ මේවා කටුවැඩ වලට. ඉතින් ඊයේ රෑම ගිහිල්ලා තමයි මම මේක ගෙනාවේ. ඉතින් මං මේව කලිනුත් පාවිච්චි කරලා තියෙනවා. ඒ වුණාට මම ඊට පස්සේ writing paper වලට මාරු වුණා. ඊට පස්සේ ඒත් මට ආයේ හිතුණා writing paper ගණන් දීලා අරගෙන ඒවා කටුවැඩ කරලා නිකම්ම විසි කරනවට වඩා මේ වගේ සුදු පත්තර රෝලක් අරගෙන ඒකේ කටුවැඩ කරලා අම්මට පත් ඔතන්න දෙන්න නම් හොඳයි කියලා. ඉතින් ඒ ටික නම් නවාගෙන ඉවරයි. ඊට පස්සේ මම ආවා මගේ පාඩම් වැඩ කරන්න. ඉතින් මේ දවස්වල ගොඩාක් නංගිලා මගෙන් අහන දෙයක් තමයි කොහොමද ටර්ම් ටෙස්ට් එකට පාඩම් කරන්න කියලා. ඉතින් මම කලින් vlog එකේදීත් ඒ ගැන ඔයගොල්ලන්ට කිව්වා. ඇත්තම කියනවා නම් ටර්ම් ටෙස්ට් එකට චුට්ටක් කලින් ඉඳන්ම පාඩම් කරන්න ඕනේ. මොකද සති දෙක තුනක් වගේ තියාගෙන පාඩම් කරන්න ගන්න එක චුට්ටක් අමාරු දෙයක්. මොකද අපිට සබ්ජෙක්ට් ගොඩක් පාඩම් කරන්න තියෙන හින්දා. ඉතින් හොඳම දේ තමයි පොඩියට ස්ටඩි චැලෙන්ජ් එකක් පටන් අරගෙන ඔයගොල්ලන්ට ආවරණය කරන්න තියෙන දේවල් ටික ඒ දවස් ගාන ඇතුළත කොහොම හරි පාඩම් කරලා ඉවර කරන එක.
ඉතිං ඕගොලොන්ට ගොඩම්ම ලේසි දේවල් පාඩන් කරලා ඉවර වෙලා ඕගොලොන්ට අමාරු දේවල් පාඩන් කරන එක තමයි හොඳම දේ. මොකද අපි ලේසි කියලා අතාරින් දේවල් සමහරක් වෙලාවට එක්සෑම් එකේදී අපිට අමාරු වෙන්න පුළුවන්. ඒක නිසා ලේසි දේවලුත් පාඩන් කරලා අමාරු දේවලුත් පාඩන් කරන්න. ඉතින් මම ආයෙමත් දවස් 10ක ස්ටඩි චැලෙන්ජ් එකක් කරන්න හිතාගෙන ඉන්නවා. එතකොට අපි කට්ටියටම පුළුවන් එකට පාඩම් කරන්න. ඔන්න ඉතින් පළවෙනි ස්ටඩි සෙෂන් එක නම් දැන් ඉවරයි. ඊට පස්සේ මම මගේ උදේ කෑම එක ගන්න. ඔන්න ඉතින් උදේට කාලා නම් ඉවරයි. ඉතින් මට මේ දවස්වල පොඩි ඇලර්ජි එකක් ඇවිල්ලා තියෙනවා ඉඟුරු කෑව හින්දා. ඉතින් මම චිලි පේස්ට් එකක් තිබ්ලා ඒ චිලි පේස්ට් කෑවා. මම දන්නේ නැතුව ඒකේ ඉඟුරු තිබිලා තියෙනවා. ඉතින් ඉඟුරු කෑවම මගේ ඇඟේ පොඩි ගෙඩි දානවා. ඉතින් දැන් මං ඒකට බෙහෙත් බොනවා. ඒ වගේම මෙන්න මේ ක්‍රීම් එකත් එයාලා මට දුන්නා ඒ ඇඟේ දාලා තියෙන ගෙඩි වලට ගාන්න කියලා. ඊට පස්සේ ආයෙමත් මම ආවා මගේ පාඩම් වැඩ කරන්න. ඉතින් ඕගොල්ලන්ට මම ඉක්මනටම මගේ ස්ටඩි චැලෙන්ජ් එක ගැන විස්තර WhatsApp channel එකට දාන්නම්. ඉතින් තාමත් මගේ WhatsApp channel එකට join වෙලා නැති කෙනෙක් ඉන්නවා නම් ඕගොල්ලෝ join වෙන්න. පාඩම් කර ඉන්න ගමන් මට මෙන්න මේ බොම්බයි මොටයි එක හම්බුණා. ඉතින් මේ දවස්වල බොම්බයි මොටයි විකුණන අංකල් යනවා. ඉතින් ඊයේත් මම මේවා කෑවා. මම මගේ WhatsApp channel එකටත් මේක ෆොටෝ එකක් දාලා තිබ්බා. හැබැයි ගොඩක් අය මේ මොනවද කියලා දන්නේ නැහැ. ඉතින් මං හිතනවා ඕගොල්ලෝ මගේ මේ බ්ලොග් එකටත් කැමති වෙන්න ඇති කියලා. ආයෙමත් දවසක අලුත් බ්ලොග් එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. බයි.